Hello and welcome back to another video. ඔන්නේ තියාල්වනේ අත මම ඔයාලට එනල් තියෙන්නේ කොහොමද ඔයාලගේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක වැඩි වෙන්නේ නැති වෙන්න හදාගන්න කියලා. හරි තියන්න වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තාමත් ඉතින් යාළුවා channel එක subscribe කරලා නැත්නම් දැන් යාළුවා මගේ channel එක subscribe කරන්න අපිට යාළුවා වෙන්නේ සබ්ලා 100 ගහන්න තියෙනවා. හරි තියාල්වනේ ඔයාලට මෙන්න මේ Play Store එකකින් ඔයාලට app එක install කරගන්න තියෙනවා. යාළුවනේ ඔයාලා මේ search bar එකේ ගන්න ඕන file manager කියලා. ඒකේ යාළුවනේ file manager එන්න මේකට තමයි තියන්න ඔයාලා යන්න ඕනේ. ඒකට ගියාම ඔයාලා මෙන්න මේව තියෙනවා. මෙන්න මේව එක් පකුරු තියෙන මෙන්න මේ app එක තමයි ඔයාලා download කරගන්න ඕනේ. මේ තියෙන යාළුවනේ මෙන්න මේ app එක තමයි. හරි තියන්නේ මම මේක දැන් ගොඩක් දවස් වැඩ කරගෙන යනවා. හරි තියාළුවනේ අපි බැක් කරමු. කොහොමද දැන් ඔයාලගේ මෙන්න මේ ෆෝන් එකේ ස්ටෝරේජ් එක අඩු වෙන්නේ වැඩි වෙන්නේ නැති වෙන්න හදාගන්නේ. මෙන්න අපි app එක ඕපන් කරගමු. හරි තියන්නේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ඉස්සෙල්ලාම යාළුවනේ ඔයාලගේ මෙන්න මෙතන පෙන්වන්නේ මේ new file කියන එක. ඔයාලගේ යාළුවනේ මේකට ගියාම පොඩ්ඩක් load වෙනවා ඉතින් යාළුවනේ. හරි තියාළුවනේ මෙන්න මෙහෙම ඔයාලගේ පිරින එක මෙන්න මෙහෙම පෙන්වනවා. හරි තියන්න ඊට පස්සේ ඔයා හැමදාම මෙන්න මේ clean කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ හැමදාම ඉතින් යාළුවනේ. දැන් ඔයාලගේ මෙන්න මෙතන ඇති storage කියන එක ඒක උඩ එකපාර ක්ලික් කරගන්න. සයන් ඔයාලා මෙන්න මෙතන පොඩි වෙට පේනවා ඇති. ඒ තියෙන්නේ ඔයාලගේ වැඩි වෙලා තියෙන ස්ටෝරේජ් වැඩිම ගිහලා තියෙන ඒවා ගැන තමයි තියාගෙන එකෙන් පෙන්වන්නේ. හරි තියා. ඉස්සල්ලාම මෙන්න මෙතන තියෙන ඉස්සල්ලාම තියෙන්නේ එන්න මේකේ මෙන්න මෙතන උඩ එකපාර ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගෙන ඉවරලා ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. හරි තියන්න. එන්න මගේ නම් වැඩි වෙලා තියෙන්නේ මෙන්න මේ ෆොටෝ තමයි ඉතින් යාළුවනේ. හරි ඉතින් ඔයාලා කොහොමද මේකෙන් මේව කරන්නේ? මෙන්න මෙතන තියෙන්නේ ටික් දාන්න ටික. ඔයාලට වැඩන්න තියෙන මෙන්න ටික්. ඔයාලට මේව කරගන්න පුළුවන්. තියන්නේ ඊට පස්සේ ඔයාලට මෙන්න මේ delete item icon එකේ ඔයාලට delete කරගන්න පුළුවන්. delete කරනවා මෙන්න මේකේ okay කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න එහෙම ඔයාලගේ delete වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපි මේ back වෙන්න ඕනේ. back වුණාම ඔයාලට යාළුවනේ මෙන්න මෙහෙම recycle bin කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න more කියන එන්නේ ඒකට යන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ ඔක්කොම ක්ලික් කරගන්න. ඊපස්සේ මෙන්න මේ icon එකේ තියන්න ඔයාලා ඔබන්න. ඊට පස්සේ ඔක්කොම යාළුවනේ මේකෙත් ඉතින් okay දෙන්න. දෙන්නාම පස්සේ ඔක්කොම යාළුවනේ අයින් වෙනවා. අති යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. මොකද ඉතින් වීඩියෝ එක ගැන goodbye.